ඉතමත් ආදරෙන් පිළිගන්නවා අම්මලා සියලු දෙනාම. මම අද කතා කරන්නේ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් රෝහලට යන විට අම්මා සූදානම් කරගන්න බෑග් එකේ මවට සහ දරුවාට අවශ්‍ය දේවල් මොනවද අපි සූදානම් කරගන්න ඕනි කියලා. පළමුවෙන්ම බලමු මවට අවශ්‍ය ඇඳුම් පිළිබඳව. එතකොට මවට අවශ්‍ය ඇඳුම් සකස් කර ගැනීමේදී ලාපාට චීත්ත 4ක් අපි සකස් කරගන්න ඕනි රෝහලට ගෙනියන බෑග් එක සඳහා. විශේෂයෙන්ම අපි මේ චීත්ත සකස් කර ගැනීමේදී ලාපාට චීත්ත ගන්න කියලා කියන්නේ අම්මට රුධිර වහනයක් වෙන අවස්ථාවක හෝ වෙන යම් යෝනි ශ්‍රාවයන් පරීක්ෂා කිරීමකදී හෝ මේ ලාපාට චීත්ත ඇඳීම තුලින් අපිට මව නිරීක්ෂණය කරන්න එහෙම නැත්නම් මවගේ රුධිර වහනයක් තියනවාද කියලා බලන්නෙම අපිට ගොඩක් පහසු වෙනවා මේ ලාපාට චීත්ත ඇඳීම තුලින්. ඒ වගේම ලාපාට බෙඩ් ජැකට් 4ක් තියෙන්න ඕනි. ලාපාට බෙඩ් ෂීට් දෙකක්, ලාපාට උරයක් සහිත කොට්ටෙකුත් තියෙන්න ඕනි. සනීපාරක්ෂක තුවා පැකට් දෙකක් තියෙන්න ඕනි. ඒවා ලූප් සහිත සනීපාරක්ෂක තුවා තමයි රෝහලේදී අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම ඉන්නට බඳින රෙදිපටි දෙකක් ගන්න ඕනේ. ඒ පටි දෙක අම්මගේ ඉනේ ප්‍රමාණයට වඩා අඟල් කීපයක් වැඩි එකක් ගන්න ඕනේ. මොකද ඉන වටේ අපි ගැටයක් සකස් කර ගන්න ඕනේ මේ ලූප් සහිත පෑඩ්ස් ඇඳීමේදී. ඒ වගේම හදිසියේ ශල්‍ය කර්මයකට යන්න ඕන. දැන් සාමාන්‍ය දරු ප්‍රසූතියකට යන මවක් වුණත් හදිසියේදී සීස ශල්‍ය කර්මයකට යන්න වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම සැලසුම් කළා සීස ශල්‍ය කර්මයකට යන අම්මා කෙනෙකුට වුණත් අවශ්‍ය වෙනවා මේ මවුරු දෙගොල්ලම අරගෙන ඉන්න ඕනි සුදු රෙද්දක්, සුදු බෙඩ් ජැකට් එකක්, සුදු මේස් කුට්ටමක් සහ සුදු තොප්පියක්. ඒක වෙනම කවර එක තියාගන්න පැක් කරලා සකස් කරලා තියාගන්න ඕනි. ඒ වගේම අම්මගේ තුවාය අත්පිස්නාවක් මේ රෙදි අම්මගේ ඇඳුම් අතරට අපි එකතු කරගන්න ඕනි. එතකොට මවට අවශ්‍ය වෙනත් දේවල් අපි බැලුවොත් අම්මගේ දත් බුරුසු, දත් බෙහෙත්, පනාව, සබන්, ෆේස් වොෂ්, ෂැම්පූ, ඒ වගේම මවගේ කොණ්ඩේ සකස් කර ගැනීම සඳහා කොණ්ඩ පටි, කොණ්ඩ බූල් හෝ කොණ්ඩ කටු තියෙන්න ඕනි. ඒ වගේම අම්මා පාවිච්චි කරන ක්‍රීම් හෝ පවුඩර් වර්ගයක් තියෙන්න ඕනි. මේවා මේ මම දැන් කියපු දේවල් ටික කුඩා බෑග් එකක දැම්ම ඇතුළත් කරලා සුරක්ෂිතව තියාගන්න ඕනි. ඒක අම්මට අවශ්‍ය වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් විදිහට. ඒ වගේම රබර් සිරප් දෙකක් තියෙන්න ඕනි. ඒව ලිස්සන්නේ නැති දාර තියෙන රබර් සිරප් දෙකක්. මීට අමතර උණු වතුර බෝතලයක්, කුඩා උණු වතුර බෝතලයක්, වතුර බෝතලයක්, එතකොට සීනි, තේකොළ, කිරිපිටි ඒව කුඩා භාජනවල දාලා අහුරලා ආරක්ෂිතව තියෙන්න ඕනි. එකතොර හැන්දක්, පිඟාන, කෝප්පේ, බිස්කට්, අම්මා පාවිච්චි කරන බිස්කට් වර්ගයක්, ටිෂු රෝලක්, කුඩා සැනිටයිසර් එකක්, ඒ වගේම පොලිතින් කවර කිහිපයක් තියෙන්න ඕනි අම්මගේ කිලිටි ඇඳුම් දැමීම සඳහා. වැඩිපුර පොලිතින් කවර තියනවා නම් හොඳයි. මොකද දරුවා ඉපදුනාට පස්සේ එයාගේ කිලිටි ඇඳුම් අපි දාන්නත් කවර තියෙන්න ඕනි. ඒක නිසා පොලිතින් කවර කිහිපයක් නම්මලා සුරක්ෂිත බෑග් එකේ අහුරලා තියාගන්න ඕනේ. අපි දැන් බලමු බබාට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. මේ චූටි පැටියට අවශ්‍ය දේවල් සකස් කරනකොට නැප්කින් 20ක් විතර තියෙන්න ඕනේ මේ බෑග් එකේ. එතකොට මේ නැප්කින් අඟල් 22 22 එතකොට ඒ වගේ ලොකු ප්‍රමාණ වලින් තියනවා නම් එහෙම නැත්නම් අඟල් 20 20 වගේ ලොකු ප්‍රමාණ වලින් තියෙන නැප්කින් වෙන්න ඕනේ. එතකොට ළමා ගවුම් 10ක් පැනල් සූට් එකක් තියෙන්න ඕනි, වූල් සූට් එකක් තියෙන්න ඕනි. ඒ දෙක තොප්පි සහ මේස් සහිත සූට් වෙන්න ඕනි. ඒ වගේම පැනල් රෙදි කැබලි 3ක් තියෙන්න ඕනි. ඒවා මීටරේ දිග පළල තියෙනවා වෙන්න ඕනි. මල් පීස් රෙදි වලින් කැබලි 3ක් වාටි මහලා තියාගන්න ඕනි. ඒකත් මීටරේ දිග සහ පළල තියෙනවා වෙන්න ඕනි. ඒ වගේම මල් පීස් වලින් සකස් කරන ලද ලදරු තුවායක් තියෙන්න ඕනි. බේබි සබන් කැටයක් තියෙන්න ඕනි. ඒක සුදු පාට එකක් වෙනවා නම් ගොඩක්ම හොඳයි. ඒ වගේම තමයි ප්ලාස්ටික් කුඩා බෝල් කෝප්පයක් තියෙන්න ඕනි. ඊට අමතරව පෙකණි කටු දෙකක්, කුඩා මදුරු දැල්, කියන්නේ බේබි net එකක් සහ
අර බබා නිදා ගන්නකොට දෙපැත්තට තුරුල් කරලා තියෙන සයිඩ් පිලෝස් දෙකක් අර චුටි කොට්ට දෙකක් අම්මලා සකස් කරලා තියාගන්න ඕනේ මේ චුටි බබා වෙනුවෙන්. ඒ වගේම තවත් අවශ්‍ය කරන දේවල් තමයි මේ ලිපි ලේඛන. රෝහලට එනකොට අම්මා ගේන්න ඕනේ ඒවා. ඒවා අතර අපි ඒ වගේකින් එක කියනවා නම් සායන සටහන්පත, මවගේ සායන සටහන්පත, ගර්භණී සටහන්පත, සියලුම රුධිර පරීක්ෂණ වාර්තා, මුත්‍රා පරීක්ෂණ වාර්තා, එතකොට ස්කෑන් වාර්තා, අම්මගේ කරලා තියෙනවා නම් ECG හෝ වෙනත් පරීක්ෂණ වාර්තා තියෙන්න ඕනි. ඒ වගේම විශේෂයෙන්ම දරුවගේ දැඟලීම සටහන් කරන ලද භ්‍රූණ චලන සටහන්පත අරන් එන්න ඕනි. කියන්නේ අපි කික් කවුන්ට් chart එක කියන්නේ අම්මලා දවස් ගානෙම ලකුණු කරන ඒක අරන් එන්න ඕනි. ඒ වගේම මේ සටහන් තියෙන බෑග් එකකට දාලා පෑනක් තියෙන්න ඕනි. තියෙනවා නම් මව්වරු දැන්ට ඇතුළත් වෙන්න බලාපොරොත්තු වෙන රෝහලේ බාකෝඩ් එකක් ඔබට තියෙනවා නම් ඒ බාකෝඩ් එකත් අරගෙන එන්න ඕනි. එතකොට මේ කියපු වාර්තා ලිපි ලේඛන වෙනම ක්ලියර් බෑග් එකක අසුරලා සුරක්ෂිතව අම්මා තියාගෙන ඉන්න ඕනි. ඕනෙම වෙලාවක රෝහලට ඇතුළත් වෙනවා නම් අරගෙන එන්න පුළුවන් විදියට. ඒ වගේම දැන් දරුවා ලැබුණාට පස්සේ මේ දරුවාගේ උපැන්න ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කරන ලිපි ලේඛන කීපයක් තියෙනවා. ඒවා එක එක කියනවා නම් මවගේ සහ පියාගේ උපැන්න සහතිකවල ඡායා පිටපත් ඕනි. අම්මගේ තාත්තගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත් එක බැගින් තියෙන්න ඕනි. ඒ වගේම විවාහ සාතිකේ ඡායා පිටපතක් තියෙන්න ඕනි. මෙන්න මේ ටික තමයි විශේෂයෙන්ම දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් රෝහලට ගෙන යන බෑග් එක සකස් කර ගැනීමේදී අපි එකතු කරගත යුතු දේවල්. එතකොට මේ දේවල් අම්මා දරුගේ අපට සති 27ක් විතර වෙනකොට අපි සූදානම් කරලා තියාගන්න ඕනි. මොකද අඩු මාසින් දරුවෝ ඉපදුනත් දින සම්පූර්ණ වෙලා බබා ඉපදුනත් අපිට මේ දේවල් සියලුම දේවල් ටික අවශ්‍ය කරනවා. ඉතින් මේ දේවල් සකස් කර ගැනීමේදී විශේෂයෙන් සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා. මම මේ ඊළඟ වීඩියෝවෙන් මේ පිළිබඳව ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව ඔබ සඳහා ඇඳුම් ගන්නකොට, මව සඳහා ඇඳුම් ගන්නකොට විශේෂයෙන්ම මවගෙන් මම ඉල්ලීමක් කරන්න කැමති මේ හැම මවකගෙන්ම බබා ඉපදුනාට පස්සේ බබත් එක්ක අපිට එළියට යන්න ගොඩක් අවස්ථා තියෙනවා. බබාගේ සායනයට යන්න තියෙනවා. එතකොට කිරිදීම සම්බන්ධ ගැටලුවක් ආවොත් LMC එකට යන්න තියෙනවා. බබා ටිකක් ලොකු වෙනකොට පන්සලට එක්ක යනවා. ඒ වගේ අපි බබත් එක්ක එළියට යන වෙලාවක මවට අඳින්න පුළුවන් මවට අඳින්න ඉදිරියෙන් විවෘත කරන ලද බොත්තම් තියෙන බ්ලවුස් දෙකක්. එහෙම නැත්නම් අම්මට හැට්ට දෙකක්. ටිකක් අම්මා දැන් ඉන්නවට වඩා ටිකක් ලොකු සයිස් එකකින්. මොකද අම්මා කිරිදෙන කාලෙදී පියවර වල වර්ධනයක් සිද්ධ වෙනවා. එතකොට ඔය දැන් ඇඳපු මේ බබා හම්බෙන්න ඉන්න කාලේ ඇඳපු ඇඳුම් අම්මට අඳින්න අමාරුයි. ඒක නිසා ටිකක් වැඩිපුර හොඳින් ඉඩ කඩ තියෙන ඉදිරියෙන් විවෘත කරන ලද හැට්ට දෙකක්. එහෙම නැත්නම් බ්ලවුස් දෙකක් මේ අම්මගේ ඇඳුම් ගන්න යනකොට අම්මා අරන් තියාගන්න ඕනි මේ බබත් එක්ක එළියට යනකොට අඳීම සඳහා. එතකොට මේ බ්ලවුස් එකට ඔයාලට කැමති නම් ස්කර්ට් එකක් අඳින්න පුළුවන්, කලිසමක් අඳින්න පුළුවන්, මොකක් හරි අම්මා කැමති ඇඳුමකට මේ ඉස්සරහින් පළපු ඇඳුමක් තමයි මේ චූටි බබත් එක්ක අපි එළියට යනකොට අඳින්න ඕනි. ඒ ගැන ගොඩක් අය අවධානය යොමු කරනවා අඩුයි. බබත් එක්ක අම්මලා එළියට යනකොට අපිට පේන්නේ කිරිදීමට ගොඩාක් අපහසු ඇඳුමක් තමයි අම්මා ඇඳගෙන යන්නේ. ඒ නිසා දරුවත් අපහසුතාවයටපත් වෙනවා, අම්මත් අපහසුතාවයටපත් වෙනවා. රෝහලට ආවම අපිවත් අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා මම අම්මලාගෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා මවගේ ඇඳුම් බෑග් එක සකස් කර ගැනීමේදී ඉදිරියෙන් විවෘත කරන්න පුළුවන් දැනට අම්මා අඳිනවට වඩා ටිකක් ලොකු සයිස් එකකින් බ්ලවුස් දෙකක් සකස් කරලා තියාගන්න කියලා. ඉතින් මම හිතනවා මේ අද කතා කරපු දේවල් ඔබට වැදගත් වුණා කියලා. ඊළඟ වීඩියෝ එකකින් මම මේ පිළිබඳව තවදුරටත් වැඩි විස්තර ඔබට අරගෙන එන්නම්. ආයුබෝවන්.